जिया अस्पताल सामाजिक वशයෙන් මමට අපි පැහැදිලි කළා චූටි මහත්මයා අපි මේ ස්පිතාලට ඕන කරන ගොඩාක් දේවල් කරලා තියෙනවා ඒක වචනින් කියලා නිම කරන්න අමාරුයි ඔබතුමාලා දන්නවා ඉස්සරහා තියෙන මේ ડોක්ටර්ස්ලාට කාමර හදලා ලෙඩ්ඩුන්ට පහසු විදියට AC දාලා තීන්ත ගහලා තියෙනවා ඒ වගේම මෙතන පේන ඒවා ඊට පස්සේ මෙතන රෝගීන්ට ප්‍රෙෂර් බලන්න ඉඩක් හරිය තිබුණේ නැහැ තෙමි වැස්සේ තෙමි තමයි ඉස්සර හිටියේ දැන් ඒගොල්ලන්ට විතර කාමරයක් හදලා ඊට පස්සේ ETU එකේට අවශ්‍ය කරන හැම දෙයක්ම අපි අරන් දීලා තියෙනවා මේ ECG මැෂින් අනිත් එක ඔක්කොම කියන්න බෑ මෙතන ඒ වගේම තීන්ත සම්පූර්ණයෙන් අපි සුදු තීන්ත ඉස්සර තිබ්බේ නිකන් කොළ පාට නිකන් ඇතුළට එනකොට මොකද්ද වගේ නිකන් අර ඉස්පිතාලේ යන ෆීලිං එකක් තිබ්බා දැන් ඒ ඔක්කොම හදලා ඊට පස්සේ ડોක්ටර්ස්ලා බෙහෙත් දෙන තැන් ඒ ඔක්කොටම රාග් අරවා මේ ගහලා ඒගොල්ලන්ට පහසු කරන විදියට පුටු මේස අරවා මේ ඔක්කොම අරන් දීලා තියෙනවා ඊට පස්සේ කියනවා නම් මේ ඩෙන්ටල් එකට අපි වමනා කරන හැම දෙයක්ම කරලා තියෙනවා කර්ටන් දාලා තීන්ත ගහලා එතන අවශ්‍ය ටැප් පහසුකම් කරලා ඊට පස්සේ මේ අර ෆාමසි එකේ බෙහෙත් දෙන තැනට අපි දැන් ඒගොල්ලන්ට පහසුකම් ගොඩාක් කරලා අරන් දීලා තියෙනවා ඒ වගේ මෙතන ලෙඩ්ඩුන්ට පුටු අර මේ ෆෑන් එහෙම දාලා ඒවත් කරලා දීලා තියෙනවා ඒ වගේම උඩ ඉස්පිතාලේ උඩ අර බබා වාට්ටුවට උමනා කරන හැම දෙයක්ම ඒ කියන්නේ හැම දෙයක්ම කියන්න බෑ ඒ ලෙඩ්ඩුන්ට ඒ අවස්ථාව අපිට පුළුවන් තරමක් අපි උත්සාහ කරලා ෆෑන් අනිත් තීන්ත ගහලා පුටු හදලා ඊට පස්සේ දැන් අලුතෙන් අපි හදනවා කොඩි ලොකු මේ පිටිපස්සේ ඉඩමක් අරගෙන එතන අපි ලෙඩ්ඩුන්ට ඉඩමදි එතන 200-300ක් විතර යනවා එනකොට එතන කොහොමත් ඉඩමදි ඒ පහසු ඒගොල්ලන්ට පහසු කමට හරි টয়ලට් එකක්වත් හරියට තිබුණේ නැහැ টয়ලට් දාලා ලොක් දාලා මේ තීන්ත ගහලා පුටු දීලා ඒ වගේම නර්ස් නෝනාලාට ඕන කරන ෆෑන් ලයිට්ස් මොනවත් තිබුණේ නැහැ ඒ ඔක්කොම දෙම ඒ වගේම ඉස්පිතාලට අපි සාමාන්‍යයෙන් අඩුම ටියුබ් ලයිට් විතරක් මම හිතන්නේ 60ක් 70ක් විතර දාලා තියෙනවා තවත් අපිට කියන්න ගියා නම් කියවගෙන යන්න පුළුවන් කොහොම ස්තුතියි වැරදීමක් වුණා නම් මට සමාව වෙන්න. අයිබෝන් අපි මේ ස්පිතාලේ සම්බන්ධව ගර එමෙතුමා ඉරියාස් එමෙතුමාට යොමු කරලා තියෙනවා. ගරු ඉරියාස් එමෙතුමා එමෙතුමා එයාට උත්සාහ කරගෙන ඉන්නවා. එතකොට මේක බේස් හොස්පිටලයක් වුණා නම් දැන් අපේ පරණ එක්ස්රේ මැෂින් එක කැඩිලා අවුරුදු දෙකක් තුනක් වෙනවා. ඒකට එක්කෙනෙක් හිටියා එයා දැන් ගිහිල්ලා වෙන්නත් මම හිතනවා. එතකොට මේක බේස් හොස්පිටල් වුණා නම් දැන් එක්ස්රේ මැෂින් එකක් දැන් අපි ආන්දෝලන කරලා තියෙනවා අපි මේ අපේ කොමිටියකට අපේ අකුණ පොඩි ජනතාවත් එක්ක ඉවරලා අපි බ්ලොක් ලෙවල් කරලා තියෙනවා කොමිටිය. එතකොට අපිට මේ බේස් හොස්පිටල් කරලා දුන්නා නම් අපේ කට්ටියත් සහයෝගයක් දෙලා මේ එක්ස්රේ මැෂින් එක ගන්න පුදුම වෙලා ඉන්නවා. හැබැයි බේස් හොස්පිටලයක් වෙන්න ඕනේ. අපි හිතන විදිහට ක්‍රියාසනතුමා ඒක සම්බෝධන කරලා දෙකක් පළවෙනි කාරණය එක තමයි අපේ ඩීඑම්ஓ නිමල් විජේසිරි ඩීඑම්ஓ ડોක්ටර් එයා අවුරුදු 3ක් ඇවිල්ලා එයා ඉඳලා තමයි මෙච්චර දුරට අපිට හොස්පිටල් එකක ගෙනියන්න ඉඩ දුන්නේ අපි අපේ රෝහලේ ප්‍රදේශීය ප්‍රතිකාරයේස සංවර්ධන කමිටුව කියන්නේ තාම සංකල්පයක්. රෝහල් සංවර්ධන කමිටුව කරා ගමතා පැහැදිලි සම්බන්ධතාවයක් අපි ඇති කරගෙන තිබෙනවා. ගම්මේ ජනතාවට රෝහල පිළිබඳ විශාල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ විශ්වාසය පදනම් කරගෙන ප්‍රදේශ වාසීන් රෝහල වෙනුවෙන් රෝහලේ සිදු කරන සංවර්ධන කටයුතු වලට රෝහලේ සංවර්ධන කමිටුව කරා විශාල සේවයක් මේ වන විට සිදු කර තිබෙනවා. විශේෂයෙන් අපි පහුගිය කාල සීමාව තුළදී රෝහලේ සිදු කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳ විශාල වශයෙන් සඳහන් කර තිබෙනවා. අද එටියෙන් යමක් සඳහන් කර යුතු තිබෙනවා. එනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා අප රෝහලේ පවත්වනු ලබන මව්වරුන්ගේ සහ දරුවන්ගේ සායනයේ එම ස්ථානයේ ඉඩකඩ ඉතා සීමිතයි. ඔවුන් දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. මේ නිසා මා රෝහල් සංවර්ධන කමිටුව අනිකුත් අපේ සහෝදරයන් ඒ සඳහා විසඳුමක් ලෙස අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගේ අනුමැතිය යටතේ
අපි එතන ගැටලුවක් නොවන ආකාරයේ රෝගීන්ගේ සහ රෝගීන් සමග එන අයගේ පහසුව සඳහා අපි පහසු ස්ථානයක් සකස් කළා. ඒ ස්ථානය වැඩිදියුණු කරලා, ඉන්තාලේප කරලා, වහල සකස් කරලා, බිම සකස් කරලා, ඒ සඳහා අවශ්‍ය වස්තුන් වල පහසුකම් ලබා දීලා, තාමත්ම අලංකාර විදියට විදුලි ආලෝකය, විදුලි ෆෑන් ඒ සියල්ල සවි කරලා තිබෙනවා. මා හිතන්නේ මේ සඳහා විශාල මුදලක් රෝහල් සංවර්ධන කමිටුව මගින් වැය කරන්නට ඇති. එම මුදල් පිළිබඳ කිසිසේත්ම මම සම්බන්ධ වන්නේ නැත. මෙහි ප්‍රතිලාභය දැන් ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට. ඒ වගේම අපේ රෝහලේ අවුරුදු 50කට ආසන්න කාලයක් විශාල අඩුපාඩුවක් තිබුණා. රෝහලේ ඖෂධ ධාරයේ වැඩ කරන ඔවුන් සඳහා වොෂ්රූම් එකක් තිබුණේ නැහැ. ඇත්තටම එතන වැඩ කරන කාන්තාවනුත් වැඩ කරනවා. ඒගොල්ලෝ ලොකු දුරක් ඒ සඳහා යා යුතු තිබුණා. ඒ නිසා අපි සාකච්ඡා කරලා මේ වෙනකොට එම ඖෂධාගාරයට සම්බන්ධ කරලා ඉතාමත් ඉහළ මට්ටමක වොෂ්රූම් එකක් අපි දැන් සකස් කරලා අවසానයි. අපි දැන් ඒගොල්ලන්ගේ පහසුව සඳහා ඒගොල්ලන්ට අපි මේක බාර දෙනවා. මින් ඉදිරියට ඩිස්පෙන්සරි එකට එන නිලධාරීන්ට ඉතා පහසුවෙන් මේ පාවිච්චි කරගන්න හැකි. ඒ වොෂ්රූම් එකට අදාළ මූලික පහසුකම් සියල්ලම අපි ලබා දීලා තියෙනවා. ඉතින් මම මේ පිළිබඳවත් මගේ රෝහල් සංවර්ධන කමිටුවටත් මේ ප්‍රදේශයේ ජනතාවටත් මේ ප්‍රදේශයේ ජනතාවගෙන් බොහොමයක් විදේශීය රටවල් වල ජපානය, ඒ වගේම දුබායි, කුවේට්, ඇමරිකාව වගේ රටවල් වල වැඩ කරන විශාල සහෝදර සංඛ්‍යාවක් ඉන්නවා. අපි සියලු දෙනාටම අපේ රෝහල වෙනුවෙන්, අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් අපි ගෞරවය පුද කරනවා. තවත් එකක් මේ කතාවක් සහ ඉදිරියට එක්කල යුතු වෙනවා. අපේ රෝහලට රජයේ සියලු පහසුකම් අපිට ලැබෙනවා. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම, ඒ කාර්ය මණ්ඩලය සඳහා අධිකාර ගෙවීම, ගිලන් රථයේ සඳහා ඉන්ධන ලබා දීම, මේ සියල්ල රජය මගින් සිදු කරනවා. ඖෂධ වලින් අවශ්‍ය ප්‍රමාණයෙන් 90%කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් අප රෝහල තුළ රජයෙන් ලබා දෙනවා. නමුත් අපේ සහෝදරයෙක් සඳහන් කරපු ආකාරයට මේ දිනවල අපි කවුරුත් දන්න දේ පොඩි ගැටලුවක් තියෙනවා ඉන්සියුලින් ඖෂධය සම්බන්ධයෙන්. නමුත් ඉන්සියුලින් ඖෂධය අපිට මේ සතියකට කලින් අපිට ලැබුණා. ඒ පොගේ අපිට අවසන් වුණා. නැවත අපි ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඉන්සුලින් කියන ඖෂධයත් අපිට ලැබුණාම ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් අපේ රෝහල තුල නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේ ඉන්සුලින් ප්‍රමාණය අපිට අපගේ RMST එක හරහා ලැබෙයි කියලා. එසේ වෙතත් අවසානයේ මාගේ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයටත් ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලය මගින් රෝගීන්ගේ සත්කාර සේවාව ඉහළ මට්ටමට පවත්වාගෙන යාමට රෝහල් සංවර්ධන කමිටුවත් ප්‍රදේශීය ජනතාවත් අපගේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඇතුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ වගේම විශේෂයෙන් මගේ රෝහලේ සේවය කරන මගේ ආදරණීය සහෝදර වෛද්‍යවරුන් හිත කාර්ය මණ්ඩලය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට මගේ කෘතඥතාවය මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. හැම මොහොතකම හැම විටම ඔබ අපේ ශක්තිය. ඊට පස්සේ කියන්න ඕනේ අපේ ජනතාව, රටේ ඉන්න ජනතාව පිටරට ඒගොල්ලෝ උදව් ඉඳලා තමයි අපි හොස්පිටල් හොඳට හදලා මිනිස්සු වෙනුවෙන් හොඳට මේක කරලා යන්නේ. ඒගොල්ලෝ හිතන්නේ අපි නැති වුණාට පස්සේ ඉතුරු වෙන්න තමයි මේක ඔක්කොම කරන්නේ. ඒගොල්ලන්ට